ඉතින් hi guys කොහමද ඔන්න අදත් සතියාවා සුපිරි වීඩියෝ සෙට් එකක් අරගෙන ඉතින් අවුරුදු එහෙම කෑවද ඊළඟට එනවා දන්සල් කන්න. ඉතින් අවුරුදු කාලා විසකුත් බලලා දන්සලුත් කාලා අද යන් අද අපේ වීඩියෝ එකට මේ වීඩියෝ එක කන්න නෙමෙයි බලන්න අපි යන් වීඩියෝ එකට. ඔන්න එහෙනම් අපි යනවා අද පළවෙනි වීඩියෝ එකට. වීඩියෝ එක බලලා කතා කරමු. මුංගේ මේ කකුලේ අර තාරාව බැඳලා ඉන්නේ අර ඕන් තියෙන බං අර වැගිච්චාම වදින්නේ කියන අර පොඩි කාලෙත් අපිට තිබ්බ ඇවිදින සෙරෙප්පු අන්න ඒ වගේ ඇවිදින සෙරෙප්පු නෙමෙයි ඇවිදින්න තමයි සෙරෙප්පු කොහමද තියන්නේ මේ ඇවිදිද්දි අර හෝන් එකක් වදින සෙරෙප්පු අන්න ඒ සිස්ටම් එකට තමයි මුංගේ මේ කකුලේ දැන් ගැට ගහලා තියෙන්නේ මූ කරන්නේ සද්දය නැදන්ට දීලා අරිනවා අම්මට සිරි ඔන්න යාළුවොත් එක්ක කරනවා වැඩක්. හරි හරි. හොඳ වැඩේ තඩියට. පැලෙන්න කනවා. හොඳ වැඩේ. රතු වෙනවා ඒක. අරු පාවල දෙනවා ඈ ඕන්න ඔක තමයි ප්‍රශ්නේ අර පාවල දෙන්න එපා විතර අර ජනේලෙ ඉල්ලවා ආය හොඳ වැඩි පාවල දෙනවා තොට හොඳ අරුට ඇන්දෙන ඕයි ඉවරයි කකුලේ වැවිරි හිටින්න නැති ඈ මේම සෙල්ලම කවුරුදු උත්සවවලත් දැම්මොත් මොකක් වේද අපි බලමු ලබන පාර ආයෙත් අඩිය මාට්ටු වෙන්නේ ආයෙත් නෑ අඩිය නෑ වෙන්නේ හරි අදිනවා හරි ඉවරයි අම්මෝ ඒක නම් මරු ආතල් වීඩියෝ එක ඔන්න යාළුවොත් එක්ක මචං කරනවා සෙල්ලම ඔය තරහකාරයෝ එහෙම ඉන්නේ මචං උන් අල්ලගෙන දාපන් වරෙන් මචං අපේ තරහක් නෑ අපේ හිතවල තරහ නෑ අපි තරහ ඇති කරගෙන ඉන්න මිනිස්සු නෙමෙයි කියලා ලාරින්ද තියෙන්නේ ආය මොනවා අහනවද එහෙනම් අපි දෙවෙනි වීඩියෝ එකට මේක නම් මේ තියෙන්නේ මේ අවුරුද්දේ මැරතන් ඒ කේස් එකක් බලමු බලයන්ගේ වැඩ බෑ උට මහන්සිනේ ජෝන් දුනෝ අම්මට උඩු යකෝ නෑ අඩෝ එහෙම හොර කරනවා බා උඹලා අඩෝ අපේ අවුරුදු සෙත් වුණාද දන්නේ නෑ බා නෑ අපේ නෑ ඔඩෝඩි චන්දන සීතකගේ යනවා වඩු යනවා ස්කූටර් එක අඩෝ දැන් දාපන් ඇති ඔච්චර ළඟ යකෝ පළවෙනියටම දාලා මුන්නවත්තයි වගේ
ගංජා මිටියක් ගහපෙටි උන්ට හොඳ මොරාලයක් කරන වරෙල්ලා යන්නේ කියලා අඩ පව් එක් වගේ මිනිස්සුන්ට අගෞරව කරන්නේ නේද? කවුල් කොල්ලා මේමයි. තරගික මචං තියෙන්න ඕනේ දිනුම නෙමෙයිනේ. පෙරදුමක් නෙමෙයි. සහභාගී වීමයි වැදගත්. විභාගයක වුණත් එහෙමයි මචං. අපිත් එහෙම සහභාගී වුණා මචං විභාගවලට. හරිද? වැඩක් නැහැ රිසල්ට් වැඩක් නැහැ. අපිත් කියන්නේ මචං ජයග්‍රාහකත්වයේ නෙමෙයි වැදගත් සහභාගී වීමයි වැදගත් කියලා. පාස් වෙන්න බැරි වුණාම දුවන්න බැරි වුණාම කියන්නේ. එහෙනම් අපි ආ වීඩියෝ එකට මේක ආන්ටි කෙනෙක් කාදල්ලයක් දෙන එකක් තියෙන අම්මෝ බොක්ක පැලෙල බෑ. බලමුකෝ. බල බැලුවට කවඩේ රිපෝට් එක ගන්න බෑ. මේ මගේ දන උඹලා දැන්න කිම රවුන්ඩ් එක කුහරප කියන්නේ මේ කියන්නේ මගේ දන කුහරප කියන්නේ මේ කතන්දර බෑ තේරෙන්නේ මන්දුරන ආපගේ කමල කියන්නේ කවුද මේ තාත්තයි අම්මෝ එල්රි අම්මෝ මොනවද දෙයියනේ මේ කියන්නේ මේ කොහොමද දාන්නේ අයියෝ බෙතු ඔක ගලු කරන්නේ මෙතන මට ඡන්ද ගන්න තොපි කරන්නේ අයියෝ බැලුවට කමන්නේ දෙයියෝ මෙවුවලා මොකුත් කියන්නේ මේවා මේනවනේ දැන් කඩේකට යන්නම් බය මටත් එක්ක තරවා පොඩි තිබහක් ආවා මොනවා හරි බීලා එමුනේ මොනවා හරි අරගෙන නැහැ ඕකේ අපි යනවා අයිත් වීඩියෝ එකට. ඉතින් පොඩි තිබාක් ආවා ගයිස්. නොරි බීලෝ. ඉතින් ඔන්න ඔය විදිහට අපි යනවා අපේ ඊළඟ වීඩියෝ එකට. මචං මේ පොඩි උන් සෙට් එකක් තියෙන්නේ. මිලියන ගානක ආදරය වුණේ වීඩියෝ එකක් හිතා ගන්න බෑ. ඒ තරම් ලස්සන සුපිරි අපි බලමු. පොඩි බීමක් ගෙනාගෙන බොන ගමන් බලමු අපි. අම්මට අඩෝ නියපොතු නෑ නෙමේ අඩෝ කියන්න වචන නෑ සුපිරියට ගහනවා ඒක නම් දෙපාරක් බලමු මචං
ඇත්තමයි මචං මම මේ කියන්නේ කාටවත් මේ අපහසුතාවයකටපත් කරන්නේ එහෙම මොකටවත් නෙමෙයි. අර TikTok වල මචං නිලියෝ ඉන්නවා, නළුවෝ ඉන්නවා, එක එක જાතිය ඩයල් ඉන්නවා මචං. හරි උන්ට වැටෙන කමෙන්ට් ලයික් මුන්ට වැටෙන්නේ නැතුව ඇති මචං. හරිද? ඒ වුණාට දවසක තැනකට එන්න ඕනි චරිත මචං. මේ මන්නම් කියන්නේ මම මේ හිත උණු කරන්න හදන නෙමෙයි මචං. ඒ වුණාට බලහන් මුන්ගේ සින්දු වල ගැහිල්ලයි මේ මාර ආදරේ හිතනවා බවුන් තුන් දෙනාට. අඩෝ come on Spirit. පොඩි ගෑ අඩෝ සුපිරි අඩේ සුපිරි දවසක තැනකට යන්න ඕනේ කොල්ලෝ සෙට් එකක් මේ ඉන්නේ. අයිස් කොල්ලා මේ කොල්ලා මරුවා මේ. අඩෝ මුන්ට රියල් වැඩ්ඩෝ ආදරේ හිතන මුන් තුන් දෙනාටම නම් මායේ කොල්ලෝ ටික දවසක හොඳ තැනකට එන්න ඕනේ. පුළුවන් තරම් සපෝට් එක දෙනවා අපි. මචං බලට මේක බලද්දි ස්කිප් කරන්න හිතුණාද? ඒ මියුසික් එක බලද්දි මං නම් එක මොහොතක්වත් මේක වීඩියෝ එක නෙමෙයි මම මේක දෙතුන් පාරක් බැලුවා මචං. පට්ට මචං සුපිරි කොල්ලෝ තුන් දෙනෙක්ගේ වැඩක්. ඉතින් හැම කෙනෙක්ටම පුළුවන් බෑ කියලා දෙයක් නැහැ. උත්සාහ කරන්නයි ඕනේ. ඉතින් මේ පොඩි උන් තුන් දෙනාට මෙහෙම කරන්න පුළුවන් නම් අපේ ලංකාවේ කොල්ලෝ කීයක් කොහේ අස්ති අදුක ගහ ඉන්නවා. අම්මේ වැරද්දක් කියන නෙමෙයි මචං. හරිද? බලත් පුළුවන් දෙයක් උත්සාහ කරලා බලන්න. වරදින්නේ නැහැ කවදාවත්. ඉතින් එහෙනම් අදට ගෙනල්ලා තියෙන වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං පීන් ගෙන්නම්. ඔයාලා ඔක්කොටම ජය වේවා. බුදු සරණයි.